එන්න එහෙනම් අපි අලුත් පාඩම ගිණුම් කරන අනුපාත පටන් ගමු. ගිණුම් කරන අනුපාත. මුලින්ම පාඩම පටන් ගන්න කලින් පුතේ පාඩමේ විශේෂත්වය වාට කිව්වොත් A level accounting second page එකේ ලකුණු 18ක 15ක වගේ ඔය කියන අනුපාත වලින් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? 2019 20 21 22 වගේ අවුරුදු වල නම් තිබ්බේ ලකුණු 10 10 ප්‍රශ්නයක්. 19 20 21 22 අවුරුදු වල තිබ්බේ ලකුණු 10 ප්‍රශ්නයක්. මට මතක විදිහට 2023 පුතේ ලකුණු 18ක ප්‍රශ්නයක් අහලා තිබ්බා. 2024 ලකුණු 15ක. ඒ ගිය අවුරුද්දේ පේපර් එකේ ලකුණු 15ක ප්‍රශ්නයක් අහලා තිබ්බා. මම පාඩම පටන් ගන්න කලින් චුට්ටක් වාගේ ටික පෙන්නලා එන්න. එන්න ටියුට් එකේ මම කියන පිටුවට. හොඳේ සේරම තියෙනවා. හරිද? ඔයා චුට්ටක් 41 පිටුවට ඔය 25 වෙනි පිටුවට අත තියාගෙන ටියුට් එකේ ඕම වෙන්න 41 පිටුව. 41. 41 පිටුවේ නම් ඔයාලට පේනවා මුදල් ප්‍රවාහ මේ පාස් පේපර්ස් ටික තමයි පුතේ පටන් ගන්නෙ. අනුපාතවල පාස් පේපර්ස් පටන් ගන්නවා 41 පිටුවේ සිට. එතන ඉඳන් බැලුවොත් ඔයාලට පේනවා 2012 13 14 එක නෑ 14 එක නැති හේතු ඔයාලට කියලා දෙන්න. ඊළඟට 2015 තියෙනවා 2016 තියෙනවා 2017 තියෙනවා අයි 2018 නැත sorry හේතුව කියන්නම් ඒ නැතියි කියලා අයි 2019 තියෙනවා 2020 අන්න 2019 ඉඳන් 44 පිටුවේ නම් ඔයා හොඳට බලන්න 44 පිටුවේ නම් තියෙන්නේ ඔයාගේ නිව් සිලබස් එකට අදාළව ප්‍රශ්න ටික බලන්න 44 පිටුවේ තියෙනවා 2019 වල ලකුණු කීයක ප්‍රශ්නයක්ද අහලා තියෙන්නේ මේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටික පුතේ සියල්ල පාස් පේපර්ස් එක සාකච්ඡා කරනවා ලකුණු 10ක ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට 2020 ලකුණු 10යි 2021 ලකුණු 10යි 2022 අන්න 22 තමයි පුතේ ලකුණු 18කට අවිල්ලා තියෙන්නේ 2023 ලකුණු 15කට අවිල්ලා තියෙනවා අපෝ 2024 ලකුණු 10කට අවිල්ලා තියෙනවා ඔන්න ඔය වගේ වාට පේන්නේ නැති මෑත කාලේනම ලකුණු 18 ලකුණු 15 වගේ රේන්ජ් එකකට ඇවිල්ලා තියෙනවා ඇවරේජ් බැලුවොත් සාමාන්‍යයෙන් ගොඩක් අවුරුදු වල ලකුණු 10ක ප්‍රශ්නයක් මෑත කාලේනම ලකුණු 18 15 වගේ ලකුණු ප්‍රමාණයකුත් ඇවිල්ලා තියෙනවා ඒ වගේම ෆස්ට් පේපර් එකේ අනිවාර්යෙන් MCQ දෙකක් තියෙනවා අර ෆස්ට් පේපර් එකේ අනිවාර්යෙන් MCQ දෙකක් තියෙනවා ඒ කියන්නේ ඉතින් ඔයාලට පේනවා සාපේක්ෂව හොඳ ලකුණු ප්‍රමාණයක් මේ පාඩමෙන් ගන්න පුළුවන් ලොකු මේ අමාරු දැරන්ත පාඩමක් නෙමෙයි පාඩම ලේසි හරියට අල්ලගත්තොත් හරියට තියරි පොයින්ට් ටික ඔය අල්ල ගන්නවා නම් මට මේ පාඩමේ ලකුණු ප්‍රමාණය ගන්න එක ගේමක් නෑ පාඩම ලේසි හරි දේන මුල ඉඳන් වැඩ කරනවා කියන කොළුවේ තියා හරියට ફોකස් කරගෙන අහගෙන ඉන්නවා කියන කොළුවේ තියා එන්න අපි පාඩම පටන් ගමු එන්න දැන් පිටු අංක 25 ඔයාලංග වතුර එකක් මොකක් හරි තියාගන්න මොකද පාරෙන් පාර වාට නැගිට යන්න අමාරුයි පුතේ හරිද අවශ්‍ය පොත් පෑන් ටික ඒ වගේම කැල් එක අඩි රූල් එක චුට්ටක් ළඟ තියා වාට පහසු තැනක ඉඳන් වා වැඩ කරන්න ගන්න මොකද පන්තියට වඩා වාගේ ගෙදර බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් වෙනස් වෙන්න පුළුවන් පන්තිය නම් ළමෙක්ට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් අපි හැමෝටම හදලා දෙනවා සමහර ගෙවල් වල එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි පාඩම් කරන තැනක් තියෙනවා වා එතන ඉඳන් පිළිවෙලට වැඩ ටික කරන්න රෙඩි වෙයි එහෙනම් එන්න පාඩම පටන් ගමු ගිණුම් කරන අනුපාත අනුපාත වලට කලින් පුතේ මම චූටි කියන්නේ පොඩි හැඳින්වීමක් පාඩම සම්බන්ධ වෙන විදිය ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. ඔයා දන්නවා ඕනම ව්‍යාපාරයක් හරිද ඕනම ව්‍යාපාරයක් සෑම ගිණුම් කාලක්ෂේත්‍රයක් අවසානයේම පුතේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. මූල්‍ය ගිණුම් කරන්නේ. මොකද මූල්‍ය ගිණුම් කරන්නේ කලමනාකරන ගිණුම් කරන ගැන කොටස් දෙක ගැන ඔයා දන්නවා. මේ පාඩම අදාළ වෙන්නේ පුතේ මූල්‍ය ගිණුම් කරණයට අපේ පාඩම් ලිස්ට් එකේ තියෙන මූල්‍ය ගිණුම් කරන්නේ අවසාන පාඩම ගිණුම් කරන අනුපාත. ඉතින් සෑම වර්ෂයක් අවසානයේම අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එම පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශනවල තියෙන තොරතුරු අදාළ පාර්ශවයන් පුතේ තීරණ ගැනීම සඳහා භාවිතා කරනවා. අභ්‍යන්තර පාර්ශවයක් තියෙනවා බාහිර පාර්ශවයක් තියෙනවා. ව්‍යාපාරික තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ඔවුන් මෙන්න මේ වාර්තාවලින් ලබා ගන්න. හැබැයි මේ වාර්තාවල පුතේ ඔයා දන්න ප්‍රධාන වශයෙන් අපි ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදනවා සමාගම ගණන් තව මූල්‍ය ප්‍රකාශන කීපයක් සම්බන්ධ වෙනවා දැනට අපි ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බලමු ඔය වාර්තාවල් වෙනවා දන්නවා විකුණුම් වලින් විකුණුම් පිළිවෙඩු කරලා දර ලාභය හොයනවා ඊළඟ සුද්ධ ලාභය හොයනවා
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වත්කම් වගකීම් හිමිකම් තියෙනවා. එම දත්තයන් පිළිබඳ පුතේ ඕන කෙනෙක්ට තොරතුරු ලබා ගන්න පුළුවන්. හැබැයි අර නිරපේක්ෂ අගයක් තමයි තියෙන්නේ. ඒ අගය දිහා බලනවා මෙච්චරක් ලාභයි. මෙච්චරක් වත්කම් තියෙනවා. මෙච්චරක් වගකීම් තියෙනවා. මෙච්චරක් හිමිකම් තියෙනවා. මෙච්චරක් වියදම් දරලා තියෙනවා. මෙච්චරක දරලාභයක් තියෙනවා කියලා නිරපේක්ෂ අගයක් තමයි එතනින් බලන්න වෙන්නේ. වෙනත් අගයක් එක්ක සංසන්දනයක් සැසඳීමක් මොකුත් දකින්න ලැබෙන්නේ නැහැ. නිරපේක්ෂව ලාභය කොච්චරද, වත්කම් කොච්චරද, වගකීම් කොච්චරද, හිමිකම් කොච්චරද කියලා අර නිරපේක්ෂ අගයක් පිළිබඳව තමයි මෙතනදී තොරතුරු සපයන්නේ. මේ මූල්‍ය ප්‍රකාශන තුන. හැබැයි එම නිරපේක්ෂ අගයන් කියන්නේ අගයක් පුතේ තනිවගෙන තොරතුරු දිහා බලලා තීරණ ගන්නවට වඩා මොකද්ද? අගයක් පිළිබඳ බලලා තනි අගයන් පිළිබඳ බලලා තීරණ ගන්නවට වඩා ඊට වඩා වැඩි අවබෝධයකින් යුතුව තීරණ ගන්න පුළුවන් අගයක්, යම් දත්තයක්, යම් තොරතුරක් තවත් තොරතුරක් නැත්නම් යම් අගයක් සමග යම් දත්තයක් සමග සංසන්දනය කරලා ඉදිරිපත් කරනවා. මෙන්න මේකට සාපේක්ෂව මේක මෙච්චරයි කියලා යම් සැසඳීමක් සහිතව ඉදිරිපත් කරනවා. අන්න එතකොට පුතේ ඒ තීරණ ගන්න පාර්ශවයන්ට ඒ තීරණවල තවත් වඩාත් ඵලදායී තීරණ ගන්න පුළුවන්. එහෙනම් සරලවම මේ අනුපාතවලදී කරන්නේ මේ මූල්‍ය ප්‍රකාශනවල නිරපේක්ෂව තනියෙන් ඉදිරිපත් කරලා තියෙන දත්තයන් කොහොමද? නිරපේක්ෂව තනියෙන් ඉදිරිපත් කරලා තියෙන දත්තයන් එකිනෙකට සම්බන්ධ කරලා සංසන්දනය කරලා තවත් අගයකට සාපේක්ෂව තවත් අගයක් ඉදිරිපත් කිරීම තමයි මෙන්න මේ ගිණුම් කරන අනුපාත වලින් සරලව කරන්නේ. දැන් ඔය කියන කතාව යාට ගණන් කීපයක් හදද්දී සරලව තේරෙනවා. නිරපේක්ෂව තනි අගයක් දිහා බලලා තීරණ ගන්නවට වඩා යම් තොරතුරක් යම් අගයක් තවත් අගයක් සමග සම්බන්ධ කරලා සංසන්දනය කරලා මේකට සාපේක්ෂව මෙච්චර අගයක් එනවා කියන එකකින් උදීට වඩා ඵලදායී තීරණ ගන්න පුළුවන්. අන්න ඒ සඳහා අපි ගිණුම් කරන අනුපාත භාවිතා කර. තේරුණාද? එන්න ඔය ඡේද ටික කියවන් අපි ඉස්සරහට යන අනුපාත වර්ග පහක් තියෙනවා පුතේ ඔයාලට ඉගෙන ගන්න. පට්ටලේසි තීරමක් නැහැ. මුලින් එන්න අපි ඡේද ටික ඉගෙන ගමු. ඡේද ටික කියවලා ඊට පස්සේ මම ඔයාලට ඔය අනුපාත පහ එකින් එක ලස්සනට කියලා දෙන්න. එන්න ටියුට් එකේ මුල්ම ඡේදය ගිණුම් කරන අනුපාත යට. කියවමු හැමෝම ළඟ ටියුට් එක තියෙනවා. යම්කිසි ව්‍යාපාර ආයතනයක් වෙනුවෙන් යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළව ගිණුම්කරණය මගින් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශනයන් වන මේ පෙන්නපු විදිහට ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ අඩංගු වන මූල්‍යමය தත්ත්වයන් නිරීක්ෂණය කිරීම තුළින් එම ව්‍යාපාර ආයතනය සම්බන්ධ විවිධ පාර්ශ්වයන් විසින් විවිධ ආර්ථික තීරණ ගනු ලැබේ. වාර්තාවල තියෙන තොරතුරු ප්‍රයෝජනයට අරන් තීරණ ගන්නවා. එන දෙවෙනි ඡේදය තුල යම්කිසි ව්‍යාපාර ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් හට එම ආයතනයේ වෙනුවෙන් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශනවල අඩංගු වන දත්තයන් තනිව සලකා බැලීම තුලින් එනම් තොරතුරු නිරපේක්ෂව සලකා බැලීම තුලින් ව්‍යාපාර ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාර කටයුතු වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ එතරම් පුළුල් අවබෝධයක් නැතිනම් වඩා නිවැරදි අදහසක් ලබා ගැනීමට නොහැකි. අර අගයන් තනියම බලලා ලබා ගන්න පුළුවන් අදහස ටිකක් අඩුයි කියලා කියනවා. ඒතකොට ටික මේ අනුව ව්‍යාපාර ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් හට ව්‍යාපාර ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාර කටයුතු වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ වඩා නිවැරදි වූ පුළුල් වූ අදහසක් ලබා ගැනීමට නම් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් එම දත්තයන් විවිධ අයුරින් සම්බන්ධ කර දැක්වීම නැතිනම් සංසන්දනයක් කළ යුතුය කියලා කියනවා. එන්න තුන්වෙනි ඡේදයේ පුතේ ඉතින් අනුපාතවල අදහස හරියටම කියනවා. ඒ අනුව ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය යන මූල්‍ය ප්‍රකාශනවල අඩංගු වන යම්කිසි දත්තයක් තවත් දත්තයක් සමග යම්කිසි ආකාරයකට සම්බන්ධ කර දැක්වීම නැතිනම් සංසන්දනය කර ඉදිරිපත් කිරීම කළොත් එය ගිණුම් කරන අනුපාත නම් වේ. හරිද? මෙතන කිව්වේ පුතේ මේ ගිණුම්කරණයේ පිළියෙල කරන අවසානයේට සෑම වර්ෂයක් අවසානයේම පිළියෙල කරන වාර්තා මගින් නිරපේක්ෂකයක් කියන අගයක් තනි වක්කම් කීයද වගකීම් කීයද ලාභය කීයද අද විකුණුම් ආදායම කීයද වෙනම ඉදිරිපත් කරනවට වඩා මේ අනුපාතවලදී යම් අගයක් එක්ක සම්බන්ධ කරලා සංසන්දනයක් සහිතව ඉදිරිපත් කරන එකක් තමයි මේ අපි අනුපාතවලදී සරලවම කරන්නේ.
එන්න ඉතින් එතනින් යට ඔයාලට පොඩි අනුමාත්‍රිකාවක් දෙනවා ගිණුම් කරන අනුපාත වර්ග කියලා. ගිණුම් කරන්නේ පිටේ ප්‍රධාන අනුපාත වර්ග පහක් තියෙනවා. මොකක්ද ප්‍රධාන අනුපාත වර්ග පහක් තියෙනවා. එන්න අපි බලමු මොනවද ගිණුම් කරන්නේ කියන අනුපාත වර්ග පහ කියලා. ගිණුම් කරන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලට අනුපාත වර්ග පහ ඉගෙන ගන්න තියෙනවා. එක තමයි මොකක්ද උතන දීලා තියෙන්නේ ද්‍රවශීලතා අනුපාත. දෙක තමයි ලාභදායීත්ව අනුපාත. තුන තමයි ක්‍රියාකාරී අනුපාත. හතර තමයි මූල්‍ය ස්ථාවරත්ව අනුපාත. අවසාන එක තමයි ආයෝජන අනුපාත. ආයෝජන තීරණ නෙමෙයි පුතේ ආයෝජන අනුපාත. මොනවද එහෙනම් අනුපාත වර්ග පහ? එකපාරක් කියන්නේ ද්‍රවශීලතා අනුපාත, ලාභදායීත්ව අනුපාත, ක්‍රියාකාරී අනුපාත, ඊළඟට මූල්‍ය ස්ථාවරත්ව අනුපාත, ආයෝජන අනුපාත. මේ ලොකු කතාවක් මොකුත් නැහැ පුතේ. ඉතින් එන්නේ ඔය අනුපාත වර්ග පහ දැක්ක ඔය අපි ඔය පහ එකින් එකට ගෙන ගන්න. එහා පැත්ත ඔයා පෙරලලා බලද්දී ඔයාට පේනවා ඇති 1 2 3 4 5 කියලා. ඒ පහට අදාළව පුතේ වෙන වෙනම අනුපාතයන් ටික දීලා තියෙනවා. දැන් ඕවා මුලින්ම දකිද්දී ඔයාට එන අලුත් දෙයක් වුණාට කියලා දෙද්දී ඕකේ ලොකු දෙයක් ඇත්තටම නැහැ. හරිද? එහා පැත්ත පෙරලලා බලන්න 26 පිටුවේ තියෙන අංක එක මොනවද? 26 පිටුවේ අංක 1 ද්‍රවශීලතා අනුපාත. අංක 2 එහා පැත්තේ ලාභදායීත්ව අනුපාත. ඊළඟට 28 පිටුවේ ක්‍රියාකාරී අනුපාත. ඊළඟට ඒකට පැති දෙකක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට මූල්‍ය ස්ථාවරත්ව අනුපාත. ඊළඟට ආයෝජන අනුපාත. ඔය ටිකට එන්න කලින් මම ඔයාලට මුලින් පොඩි විනාඩියක් දෙන්නම්. මුල් පිටුවේ 25 වෙනි පිටුවේ තියෙන නෝට් එක පොඩ්ඩක් එකපාරක් අමින් කියවන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් එක්ක මේ කියන ටික තේරුම් ගන්න පුළුවන්. විනාඩියක් දෙන්නම් බලන්න.
හරිද ළමයි? හරි. එන්න අපි ඔයාලගේ එහා පැත්තේ විදිහේ අනුපාත වර්ගයකින් එක සාකච්ඡා කරගෙන යමු. එන්න ටියුට් එකේ 26 පිටුවට. මොකක්ද අංක 1 අනුපාත වර්ග වේගි පුතේ? 1 ද්‍රවශීලතා අනුපාත. ඔයා දන්න විදිහට මොකද්ද ද්‍රවශීලතාවය කියලා කියන්නේ? ද්‍රවශීලතාවය ද්‍රවශීලතාවය කියන එකේ සරල අදහස මොකද්ද? යම් අගයක් ඉක්මනින් මුදල් බවට වක්කමක් ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීමේ හැකියාවට අපි ද්‍රවශීලතාවය කියනවා. හරිද? හැබැයි පුතේ ද්‍රවශීලතාවය කියන එකේදී අවශ්‍ය වෙනවා ඉක්මනින් මුදල් බවට පත් කරගද්දී කිසිදු අවදානමකින් තොරව මුදල් බවට පත් කර ගැනීමට ඇති හැකියාවට අපි ද්‍රවශීලතාවය කියලා කියනවා. හරිද? ද්‍රවශීල වක්කම් කියන අදහස භාවිතා කරනවා. ඉතින් ඔතන ද්‍රවශීලතාවය කියන එකේ අදහස පුතේ ජංගම වක්කම්. හරිද? ජංගම වක්කම් ඉක්මනින් මුදල් බවට පත් කරගෙන එම මුදල් වලින් මොනවද පුතේ ඉක්මනින් ගෙවා නිදහස් කරන්න තියෙන්නේ? ජංගම වගකීම් පියවීමට ඇති හැකියාවට අපි ද්‍රවශීලතාවය කියලා කියනවා. මොකද්ද? ජංගම වක්කම් ඉක්මනින් මුදල් බවට පත් කරගන්න ඕනේ. එම පත් කරගත් මුදල් වලින් එදිනෙදා ව්‍යාපාරික කටයුතු වලදී ගෙවීමට සිදුවන ජංගම වගකීම් ගෙවා නිදහස් කරනවට අපි කියනවා ගෙවා නිදහස් කිරීමේ හැකියාවට අපි කියනවා ද්‍රවශීලතාවය කියලා. එදිනෙදා ව්‍යාපාරික කටයුතු වලදී පුතේ ගෙවිය යුතු වගයන් ගෙවන්න ප්‍රමාණවත් තරම් ජංගම වක්කම් ව්‍යාපාරයක් තුල තියෙනවා. අන්න එතනින් අපි ද්‍රවශීලතාවය මනිනවා. අන්න ඔක තමයි උතන තියෙන සරල අදහස. චුට්ටක් අපි ඡේදකී යොමු අනුපාතත් එක්කවා අනුපාත දෙක එකින් බලද්දී වල කතාව තේරෙනවා. හරිද? මෙතන මේ කතා කරන්නේ ජංගම වක්කම් හා ජංගම වගකීම් ගැන. හරිද? ජංගම වගකීම් ගෙවා නිදහස් කරන්න අවශ්‍ය මුදල් අපි ජංගම වක්කම් හරහා තමයි පුතේ ගෙන ලබා ගැනීමක් කරන්නේ. බලන්න කියවලා ඡේදේ පොඩ්ඩක්. ද්‍රවශීලතා අනුපාත. යම්කිසි ව්‍යාපාරයක පවතින ජංගම වගකීම් නැතිනම් කෙටි කාලීන වගකීම් ගෙවා නිදහස් කිරීමට එම ව්‍යාපාරයට ඇති හැකියාව ද්‍රවශීලතාවය නම් වේ. ජංගම වගකීම් ගෙවා නිදහස් කිරීමේ හැකියාව. ගෙවා නිදහස් කරන්න පුතේ ජංගම වක්කම් තමයි ඉක්මනින් මුදල් බවට පරිවර්තනය වෙන්නේ. ඒතකොට ඒ අනුව යම්කිසි ව්‍යාපාර ආයතනයක පවතින කෙටි කාලීන වගකීම් ගෙවා නිදහස් කිරීමට එම ව්‍යාපාරයට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස පිළියෙල කරනු ලබන අනුපාත ද්‍රවශීලතා අනුපාත නම් වේ කියලා කියනවා. ඊළඟට ද්‍රවශීලතා අනුපාත සඳහා උදාහරණ පුතේ ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපිට ද්‍රවශීලතා අනුපාත ප්‍රධාන වශයෙන් තියෙන්නේ දෙකයි. කීයද ද්‍රවශීලතා අනුපාත? ඔයාට පේනවා තන 1 හා 2 කියලා පුතේ අනුපාත දෙකක් කියලා තියෙනවා. මම මේ හරියට ලියලා පෙන්නන්නම්. 1 ද්‍රවශීලතා අනුපාත. මුල්ම අනුපාතය තමයි ඔතන ඔයාට පේන ජංගම අනුපාතය කියන නම දීලා. මොකද්ද? ජංගම අනුපාත. ඉතින් ජංගම අනුපාතය තුල තියෙන්නේ මොකද්ද මට පද දෙක කියන්න ඕන. ජංගම වක්කම් සහ ජංගම වගකීම් නේද පුතේ තියෙන්නේ. මුලින්ම තියෙන්නේ මොකද්ද? ජංගම වක්කම් කියලා දෙන්නම් ඕක හැදෙන විදිය. ජංගම වක්කම්. ඊළඟට තියෙන්නේ ජංගම වගකීම්. හරිද? ඔතන ඔයාලට පේනවා අනුපාතයක් විදිහට ඉදිරිපත් කරද්දී පුතේ මෙතන මැද්දේ අනු ලකුණක් දීලා තියෙනවා ජංගම වක්කම් අනු ජංගම වගකීම් කියන අදහස. ඊට මට නාඩියක් දෙන්න යුක්ති කරාගෙන. ඔයාට මං හිතන්නේ BS වලත් පුතේ මේ අනුපාත උගන්වනවා නේද? කරාද තාම? තාම කරේ නැද්ද? BS වලත් මං හිතන්නේ මේ අනුපාත උගන්වනවා. කවුද නැද්ද? බොරු කවුරුත් කතා නැත්තේ. BS වල මේ අනුපාත කියන්නේවද නැද්ද?
B ඉස්සර කරේ නැත පුතේ කාටවත්. එතකොට මේක එකක් අර chat එකක් අර දාන්නේ නැත්තේ. තරහ වෙලාද මාත් එක්ක? ඔයගොල්ලෝ මාත් එක්ක තරහයිද? ඇයි අනේ එහෙම කරා? කරලා තියෙනවා ඒක. එච්චර කියන්න බය ඉන්නේ මොකද? හරි. මුලින්ම අපි කතා කරන්නේ ජංගමානුපාත ගැන. ඉතින් ඔයාට මේ නවයේම අදහස පේනවා පුතේ ජංගමානුපාතය තුල තියෙන ජංගම වක්කම් සහ ජංගම වගකී. හරිද? ජංගම වක්කම් සහ ජංගම වගකී. මම ඔයාලට පොඩි උදාහරණයක් මෙතනට අරන් පෙන්නන්නම්. අපි හිතමු ජංගම වක්කම්. අපි ගමු උදාහරණයක් විදියට ජංගම වක්කම් 50,000යි. ජංගම වගකීම් ජංගම වක්කම් 50,000යි ජංගම වගකීම් 25,000යි. ඔතන අදහස තියෙන්නේ පුතේ වට පේන ඇති සරලම කතාව. ජංගම වගකීම් ගෙවන්න ප්‍රමාණවත් ජංගම වක්කම් අපි ළඟ තියෙනවද නැහැ? තියෙනවා. හරිද? ඔතනදී බලන්නේ කෙටි කාලීනව ගෙවිය යුතු වගකීම් පියවා දමන්න ප්‍රමාණවත් ජංගම වක්කම් ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරගෙන ගෙවීමේ හැකියාවක් තියනවාද කියන එකයි සරලව බලන්න. මෙතන පුතේ මේ අනුපාතය ගණනය කරද්දී අපි හැමතිස්සෙම වගකීම් පැත්ත මෙන්න මේ පැත්ත එකක් කරලා මේ පැත්ත එකක් කරලා ඊට සාපේක්ෂව තමයි මේ පැත්තට පිළිතුර ගණනය කරන්නේ. එතකොට මෙතන 25,000 එකයි නම් මේක ඇතුලේ 25,000 කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරිද? දෙකක් තියෙනවා. එතකොට මේකේ අදහස එක ජංගම වගකීමක් ගෙවා නිදහස් කරන්න. එක ජංගම වගකීමක් ගෙවා නිදහස් කරන්න ජංගම වක්ක දෙකක් තියෙනවා කියන අදහස. වගකීම් පියවීමේ හැකියාවක් තියෙනවා කියන අදහස තමයි පුතේ උතන තියෙන්නේ. එක වගකීමක් අනුපාතය ගන්න පුතේ තවත් සරල කරලා මේ පැත්ත එකක් කරලා ඊට සාපේක්ෂව පිළිතුර මේ පැත්තට. ඕකේ අදහස එක ජංගම වගකීමක් කියවන්න අපි ළඟ ජංගම වක්ක දෙකක් තියෙනවා. වගකීම් ගෙවා දැමීමේ හැකියාවක් තියෙනවා කියන අදහස තමයි තියෙන්නේ. දැන් ඔයා ඔයත් ගන්න ඕනේ රතු පෑන. ඔයත් ඔතන මෙන්න මේ කියන අනුපාතය ළඟ පුතේ රතු පෑනෙන් ලියපු මෙන්න මේක විතරක් ලියන්න ඕනේ. මම රතු පෑනෙන් ලියපු එක ඔයත් රතු පෑනෙන් ලියා ගන්න ඕනේ. ජංගම වගකීම් පැත්තට එක දාන්න ඊට සාපේක්ෂව පුතේ මේ පැත්තට පිළිතුරක් ගන්නවා කියලා මෙතනට ඔයා උතනාගයක් දාන්න එපා. මේ රතු පෑනෙන් ලියපු මේ ටික විතරක් ලියලා පෙන්නන්න. ජංගම වගකීම් පැත්තට එකක් කරලා ඊට සාපේක්ෂව තමයි පිළිතුර ජංගම වක්කම් පැත්තට ගණනය කිරීමක් කරන්නේ. ඔයා ලියන්න ජංගම වගකීම් පැත්ත එක කරලා ඊට සාපේක්ෂව තමයි තලයක් දාලා පෙන්නන්න මේ පැත්තට පිළිතුර. මෙතන නම් ආවේ 1.2 කියන අදහස. තේරුණා? තින් ද්‍රවශීලතාවය කියන අදහස ඉක්මනින් ජංගම වක්කම් මුදල් බවට පරිවර්තනය කරගෙන ඉක්මනින් ගෙවිය යුතු ජංගම වගකීම් ගෙවා නිදහස් කිරීම. තින් ද්‍රවශීලතා අනුපාතවලදී බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් ගෙවිය යුතු ජංගම වගකීම් ගෙවා නිදහස් කිරීමේ හැකියාවක් පවතිනවද නැද්ද කියන එක තමයි මෙතනින් ගණනය කිරීමක් කරන්නේ. තේරුණාද? දැන් ඔයා බලන්න උතන ඔය අංක 1 ජංගම අනුපාතයට කියන අනිත් නම මොකද්ද පුතේ? කාරක ප්‍රාග්ධන අනුපාත. ඉතින් ඔයාට මුදල් ප්‍රවාහවලදී උගන්වනවා කාරක ප්‍රාග්ධනය කියන්නේ මේ පද දෙකකින් නේද කාරක ප්‍රාග්ධනෙ ජංගම වක්කම් ඍණ ජංගම වගකීම් කියලා නේද? ජංගම වක්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම තමයි කාරක ප්‍රාග්ධනය. ඉතින් ජංගම අනුපාතයට කියන තවත් නමක් මොකද්ද? තවත් නමක් කාරක ප්‍රාග්ධනානුපාතය කියලා අපි සරලවම කියනවා. හරිද? ඉතින් ඔයාලට ඔය නමේ අදහස තේරෙනවා. දැන් එතන යට පුතේ වරහනක් දාලා ඔය සූත්‍රේ ඔය අනුපාත චුට්ටක් පැහැදිලි කරනවා මොකද්ද බලන්න තියෙන්නේ. එක් ජංගම වගකීමක් ගෙවා නිදහස් කිරීමට ජංගම වක්කම් කොපමණ ප්‍රමාණයක් පවතීද යන්න මින් ප්‍රකාශ කරනවා. මේ පැත්ත ලකුණු පැත්ත කතා කරලා තමයි පුතේ අනිත් පැත්ත කතා කරන්නේ. එක වගකීමක් පියවන්න වක්කම් කොච්චරක් පවතීද යන අදහසක් තමයි උතනින් ගන්න. ඊළඟට අපි එමු දෙවෙනි අනුපාත. මේක ඔය යටතේ තිබ්බ අංක 1 අංක 2 මොකක්ද? අංක 2 ශනික අනුපාතය. ශනික අනුපාතය. මොකද්ද ශනික අනුපාතය කියන එකේ අදහස? ශනික අනුපාතය කියන එකේ අදහස මම දැන් චුට්ටක් මේ අගේ අයින් කරන්නම්. හරිද? මේ පැත්ත එකක් කරලා ඊට සාපේක්ෂව තමයි මේ පැත්තට පිළිතුර ගන්න. මොකද්ද ශනික අනුපාතය කියන එකේ අදහස? ඔතන තියෙන්නේ මොකද්ද? ශනික වක්කම්. ශනික වක්කම් අනු ජංගම වගකීම්. හරිද? ශනික වගකීම් කියලා දෙයක් නෑ. හොඳේ.
ශනික වගකීම් කියලා දෙයක් නෑ. ශනික වත්කම් කියලා දෙයක් තියෙනවා. ශනික වත්කම් අනු අර උදාපු පදේ ජංගම වගකීම් එහෙමම. කලිනුත් ජංගම වගකීම් මේකෙත් ජංගම වගකීම්. වෙනස මෙතන තියෙන ජංගම වත්කම් ශනික අනුපාතයේ තියෙන ශනික වත්කම්. ශනික වත්කම් කියන එකේ අදහස පුතේ ශනිකව මුදල් බවට පත් කරගත හැකි වත්කම්. මේ ජංගම වත්කම් වල තියෙන සියල්ල ශනිකව මුදල් බවට පත් වෙන්නේ නැහැ. මම වාට උදාහරණයක් දෙකක් කියන්නම්. තොග ජංගම වත්කම් වල උඩම තියෙන තොගනේ වාදන්න. තොග ඉක්මනින් මුදල් බවට පත් වෙන්නේ නැහැ පුතේ. තොගත් විකිනෙන තව කල්යයක්. ණයට වික්කොත් තවත් මුදල් ලැබෙන්න කල්යයක්. ණයකෙතියගෙන් මුදල් ලැබෙන්නේ තව කල් ගත වෙද්දී ඉක්මනින් ශනිකව මුදල් බවට පත් වෙන්නේ නැහැ පුතේ තොග. හරිද? තොග විකුණා තොග විකිනෙන්නත් කල් යනවා. ණයට විකුණන මුදල් ලැබෙන්නත් කල් යනවා. එතකොට ශනික වත්කම් බවට මේ අගතොගේ ගන්නෙ නැහැ. මෙතනදී නම් ජංගම වත්කම් තුලවා දානවා. අගතොග තියෙනවනේ. හැබැයි මෙතනදී අගතොගේ ගන්නෙ තව ඔය ජංගම වත්කම් තුලවා දානවා ඉදිරියට ගෙවූ කියලා කලින් ගෙවූ වියදම් තියෙනවා. අපි වැඩිපුර ගෙවුවා. අපේ මුදල් තමයි අපේ වත්කමක් තමයි පුතේ. හැබැයි ඒ වුණත් ඒ මුදල නැවත අපිට මුදල් බවට පත් වෙනවා. අපේ වත්කමක් කියන එක අනිත් මුදලින් ලබා ගන්න පුළුවන්. දැන් එතකොට පුතේ ශනික වත්කම් වලදී ඔන්න ඔය දෙක අයින් කරනවා. ජංගම වත්කම් වලදී අගතොග ණය ගැටි ඉදිරියට ගෙවූ වියදම් ඔය සේරම ගන්නවානේ අන්තිමට අත්‍යති මුදල් බැංකු මුදල් පවා සියල්ල. එතන ඒ ටික ඉදිරිපත් කරන්නේ පුතේ ද්‍රවශීලතා පදනමට. ජංගම වත්කම් මතකද උඩමගේ අගතොගේ. ඒ වගේ ටිකක් ද්‍රවශීලතාවේ අඩුයි. ඊට පස්සේ ණය ගැටි ඔය ටිකනේ පුතේ සාමාන්‍යයෙන් දෙන්න අවසානට එන්නේ. අත්‍යති මුදල් බැංකු මුදල් අනේ ඒ වගේ ද්‍රවශීලතාවේ වැඩි ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන් මුදල් ස්වරූපයෙන්ම තමයි. හරිද? උඩ තියෙන මේ ද්‍රවශීලතාව ටික අඩු. අන්න ඒ අදහසින් මෙතනදී අපි ශනික වත්කම් කියලා ගන්නෙ ජංගම වත්කම් වලින් පුතේ අයින් කරනවා. ජංගම වත්කම් වලින් අගතොගයක් නැතුව ඉදිරියට ගෙවුව වියදමුත් නැතුව ඉතුරු ජංගම වත්කම් ටික තමයි ශනික වත්කම් කියලා ගන්න. හේතුව අනිත් ටික ශනිකව මුදල් බවට පත් කරන්න පුළුවන්. මේකෙන් මොනවද අයින් කරන්නේ? ඔය ජංගම වත්කම් වලින් මෙතනට ගද්දි උත්තරය ගද්දි ඉදිරියට ගෙවූ වියදම් හා අගතොග ඉවත් කරනවා. ඒ ශනිකව මුදල් බවට පත් වෙන්නේ නැති හින්දා අනිත් අගයන් ටික තමයි අපි ශනික වත්කම් කියලා ගන්නේ. ජංගම වගකීම් එහෙමම තමයි. උදාහරණයක් අරන් පෙන්නන්න ඔයාලට මෙතන. අපි හිතමු මේ පැත්තට 20000ක් කියන මේ පැත්තට 40000ක් කියන පිළිතුර කොහමද? හැම තිස්සෙම පුතේ මේ පැත්තේ දකුණු පැත්ත තමයි එක කරන්නේ. වගකීම් පැත්ත එකක් කරලා ඊට සාපේක්ෂව ශනික වත්කම් පැත්ත කීයද? 20000ට 20000 ඒවා එකයි මෙතන 20000 ඒවා දෙකයි. ඉතින් ඔයාලට පේනවා සරලව එක ජංගම වගකීමක් ගෙවන්න ශනිකව මුදල් බවට පත්වන වත්කම් දෙකක් තියෙනවා. එක ජංගම වගකීමක් ගෙවන්න ශනිකව මුදල් බවට පත්වන ශනික වත්කම් දෙකක් තියෙනවා. ගෙවා දැමීමේ කියාවක් තියෙනවා. ඔන්නොච්චරයි සරලව. මේ ශනික වත්කම් ගැන යටින් ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අපි පොඩ්ඩක් කියවමු. එන්න ශනික අනුපාත කියනකොට ඒකට තමනම පුතේ ද්‍රවශීලතානුපාතය කියලා කියනවා. මොකක්ද? ශනික අනුපාතය අනිත් තමයි ද්‍රවශීලතානුපාතය. ඕකේ තමයි පුතේ හොඳට ද්‍රවශීලතාව හඳුනන්න පුළුවන්. ශනික වත්කම් වල ජංගම වගකීම් කියලා නෙදී. ඔයා මේ රතු පෑනෙන් ලියපිලා මේක ගන්න එපා. ජංගම වගකීම් පැත්ත එකක් කරලා ඊට සාපේක්ෂව තමයි ශනික වත්කම් පැත්තට අගය ගන්න එක. මේ ජංගම වගකීම් එකක් කරලා ඊට සාපේක්ෂව ශනික වත්කම් ගන්න එක. යට දැන් ශනික අනුපාත ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා කියලා බලන්න. එක් ජංගම වගකීමක් ගෙවා නිදහස් කිරීමට ශනික වත්කම් කොපමණ ප්‍රමාණයක් පවතීද යන්න මින් ප්‍රකාශ කෙරේ. ශනික වත්කම් වලදී පුතේ අර ජංගම වත්කම් වලින් මොනවද අයින් කරන්නේ? අගතොගය මෙතනට ගන්නෙ නෑ. අයින් කරනවා. ඉදිරියට ගෙවූ වියදම් අයින් කරනවා. ඊතුරු ජංගම වත්කම් ටික තමයි අදාළ වෙන්නේ. යටින් අමතර කරුණු විදියට ඒක පැහැදිලි කරනවා. කියවලා ද්‍රවශීලතා අනුපාත සැකසීමේදී සැලකිය යුතු කරුණු මුල්ම කරුණු. ද්‍රවශීලතා අනුපාත වලින් හොඳම ද්‍රවශීලතා අනුපාතය වන්නේ ශනික අනුපාතයයි කියනවා. හේතුව පුතේ අරකට වඩා සාපේක්ෂව ඉක්මනින් මුදල් බවට පත් කරන් ගෙවීමේ හැකියාවක් මෙතනින් අපිට බලන්න පුළුවන්. සාපේක්ෂව හොඳ එක මේ. ඊළඟට දෙවෙනි කරුණ කියනවා ශනික වත්කම්. අන්න ශනික වත්කම් ලබා ගැනීම සඳහා ජංගම වත්කම් වලින් අවසාන බඩු තොගය කලින් ගෙවූ වියදමු අඩු කර. හරිද? යටත් දීලා තියෙනවා සූත්‍රයක් විදියට වගේ. ශනික වත්කම් සමානයි ජංගම වත්කම් වලින් මොන දෙකද අයින් කරන්නේ? අවසාන බඩු තොගයයි කලින් ගෙවූ වියදම් ඉදිරියට ගෙවූ වියදම් දෙක අයින් කරනවා පුතේ. ඒ දෙක හැර ඉතුරු ජංගම වත්කම්. ඒ දෙක හැර ඉතුරු ජංගම වත්කම් ඔය ණය ගැති
හරි ණය ගෙති කියන අදහස අතැති මුදල් බැංකු මුදල් අන්න ඒවා තමයි පුතේ ශනික වක්කම් කියන අදහසෙන් ගන්න. ශනිකව මුදල් බවට පත් කරගත හැකියාවක් තියෙනවා. තේරුණාද සරල කතාව? ඔච්චරයි. විනාඩියක් දෙන්නම් එකපාරක් තනියෙන් උඩ ද්‍රවශීලතා අනුපාත ගැන සීටි බලන්න අනුපාත දෙක බලන්න. අපි යන් ඊළඟට. බලන්න තනියෙන් බලන්නකො මෙතනදී කරලා ඉවරයක් කරගන්න ආපහු බලන්නවට අවස්ථාවක් නැහැ. එහෙම ටයිම් එකකුත් නැහැ. මේ වෙලාවේ දෙන වෙලාවේ වැඩි කරගන්න. හරිද? එන්න අපි ඊළඟ එකට පුතේ ලාභදායීත්ව අනුපාත. එන්න අපි අනුමත කළා. දෙක ලාභදායීත්ව අනුපාත. ලාභදායීත්ව අනුපාත කියන එකේ අදහස පුතේ ව්‍යාපාරික සරලම කතාව ලාභය හා සම්බන්ධ අනුපාතවලට අපි ලාභදායීත්ව අනුපාත කියනවා. සරලම අදහස ව්‍යාපාරයකට ලාභ ඉපැයීමේ හැකියාව කොපමණ ලාභයක් ලබලා තියෙනවද කියලා තවත් අගයක් එක්ක සාපේක්ෂව ගණනය කිරීමක් කරනවා. ව්‍යාපාරයකට ලාභ ලැබීමේ හැකියාව ගණනය කරනවට අපි ඒවට ලාභදායීත්ව අනුපාත කියනවා. සරලවම පුතේ මේ අනුපාත ගණනය කරන්නේ ලාභයත් සමග ලාභදායීත්වය සම්බන්ධ. අන්න අපි ඒවට ලාභදායීත්ව අනුපාත කියනවා. එන්න උඩ ඡේදය චුට්ටක් කියවා අපි අනුපාත ටික බලන් ඉමු. ඔය සියලු අනුපාත වල පුතේ ලාභය නැත්තම් සුද්ධ ලාභය හෝ ධන ලාභය සම්බන්ධ කරලා තියෙනවා. කියවලා බලන්න උඩ ඡේදය. ලාභදායීත්ව අනුපාත. ලාභදායීත්වය අනුව යම්කිසි ව්‍යාපාර ආයතනයකට ලාභ ලැබීමට ඇති හැකියාව හෙවත් ලාභ ඉපැයීමට හැකි ඇති ශක්තිය. මේ අනුව යම්කිසි ව්‍යාපාර ආයතනයක ලාභ ඉපැයීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පිළියෙල කරනු ලබන අනුපාත ලාභදායීත්ව අනුපාත නම් වේ. ලාභදායීත්ව අනුපාත කිහිපයක් පහත දැක්වේ කියලා වාට දීලා තියෙනවා. අනුපාත කීයක් තියෙනවද? පහක් තිබ්බට ඔය පහ පට්ටලිය 100 ඇති දෙයක් නෑ. මුල් එක මොකද්ද පුතේ? ධන ලාභ අනුපාතය. මට දෙවෙනි එකේ නම විතරක් කියන්න. සුද්ධ ලාභ අනුපාත. ඔයාලට පේනවා ලාභේ නේද පුතේ ගණනය කිරීමක් කරලා තියෙනවා. මුලින්ම ධන ලාභ අනුපාතය ඊට පස්සේ සුද්ධ ලාභ අනුපාතය. කොහොමද අනුපාතය හොයලා බලන්න. කොහොමද හොයලා තියෙන්නේ? මුලින් අපි යමු ධන ලාභ අනුපාත. ධන ලාභ අනුපාතය ගණනය කරන්නේ පුතේ
මුලින්ම මට කියන්න ආදායම් ප්‍රකාශන වට තියෙන අගයන් ටික මතකනේ. ආදායම් ප්‍රකාශන උඩින්ම තියෙන්නේ මොකද්ද? මේ වගේ ගණනය කරන ආදායම් ප්‍රකාශන. මම පොඩ්ඩක් මකලා ඉඳලා පෙන්නන්නම් වාට. ආදායම් ප්‍රකාශනයක් අපි සුට්ටක් කෙටියෙන් ගමු ලස්සන. මේ හරි. අපි ඒක ඉවරට අනින්නේ. මම පොඩ්ඩක් උඩින් කෙටියෙන් දාන්නම් ආදායම් ප්‍රකාශන. උඩින්ම එන්නේ විකුණුම්නේ. ඔයක දන්නවනේ. ඊට පස්සේ ඍණ විකුණුම් පිරිවෙන. මුලින්ම එන්නේ දලලා. වෙනත් ආදායම් තිබ්බොත් එකතු කරනවා. වියදම් තිබ්බොත් ඉතුරු වියදම් අඩු කරනවා. මේ අතින් අවසානට ලැබෙන්නේ මොන ලාභයද? සුද්ධ ලාභය. සමාගමක නම් පුතේ බදු පෙරලාභයක් කියනවා අඩු කරාම බදු පසුලාභයක් කියනවා. කොහොමද සුද්ධ ලාභය? මෙතන විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවේ අඩු කරාම අපිට දල ලාභය. වෙනත් ආදායම් තිබ්බොත් එකතු කරනවා. ඉතුරු වියදම් පුතේ මේ මුල් තීරුවේ දාලා එකතුව මෙතනට ගේනවා. අඩු කරාම අපිට සුද්ධ ලාභය. ඔන්න ඔයාලා අසවලා දන්නවද? හරි. ඔතන මුලින්ම දල ලාභ අනුපාත. මෙන්න මේ දල ලාභය හා සම්බන්ධ අනුපාත. මෙන්න මේ දල ලාභ අනුපාතය ගණනය කරන්නේ ඇත්ත කතාව ලාභයක් ජනනය වෙන්නේ මොකක් මතද? මෙන්න මේ කියන විකුණුම් ආදායමෙන් තමයි පුතේ ව්‍යාපාරය ලාභයක් ජනනය කරන්නේ. ඇත්තනේ මම මේ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවේ අඩු කරාම මේ දල ලාභයකින් මොකේ කොටසක් ඉතිරි වෙන්නේ? මම උදාහරණයක් ගන්නවා. විකුණුම් ලක්ෂ 5යි. නිකන් වවා ගන්න. විකුණුම් ලක්ෂ 5යි. විකුණුම් පිරිවේ ලක්ෂ 3යි. මොකද්ද? මේක ලක්ෂ 5යි, මේක ලක්ෂ 3යි. කීයක දල ලාභයක් කියනවා? මේක ලක්ෂ 5යි, මේක ලක්ෂ 3යි. දල ලාභය කොච්චරද? ලක්ෂ 2යි. ලක්ෂ 2 ඉතිරි වෙන්නේ මොකෙන් කොටසක්? ලක්ෂ 5න් ලක්ෂ 3ක් මෙතනදී අඩු වෙනවා. ලක්ෂ 5න් නේද ලක්ෂ 2ක් ඉතිරි වෙන්නේ. මට පේනවා. ඒතර ලක්ෂ 5න් තමයි ලක්ෂ 2ක් ඉතිරි වෙන්නේ. ලක්ෂ 5න් ලක්ෂ 2කට දල ලාභයක් ඉතිරි වෙනවා. ඒතර මේ අගය මත නේද පුතේ දල ලාභයක් ජනනය වෙන්නේ. විකුණුම් වලින් කොටසක් නේ දල ලාභෙ විදියට ඉතිරි වෙන්නේ. අන්න ඒ හින්දා ඔය ලාභදායීත්ව අනුපාත හැම එකක්ම පුතේ බෙදීමේ ලකුණෙන් යටයි උඩයි පද දෙකක් තියෙනවා. මුලින්ම අපි ඔය ලාභදායීත්ව අනුපාත වලට යන්නේ යටපද. නම් යටට එන්නේ විකුණුම්. මොකද පදනම තමයි යටට ගන්න. විකුණුම් ආදායමින් කොච්චරක දල ලාභයක් ලැබුණාද කියලා දල ලාභය උඩට ගන්නවා. ලාභදායීත්ව අනුපාත සියල්ල ප්‍රතිශත විදියට ගණනය කරනවා. මොකක්ද කතාව? යටට ගන්නේ ප්‍රධානම පදෙන් උඩම තියෙන විකුණුම් කියන ආදායම. මේ ආදායමෙන් ලැබුණ ලාභය තමයි පුතේ කොච්චරක්ද කියලා උඩට ගන්න. ඔය අනුපාතවල ඔයත් මෙන්න මෙහෙම රතු පෑනෙන් ඇඳ ගන්න. යටපදේ විස්තර කරලා තමයි පුතේ උඩ පදේට එන්නේ. මොකද්ද? යටපදේ විස්තර කරලා තමයි උඩ පදේට එන්නේ. විකුණුම් වලින් කොපමණ දල ලාභයක් උපයලා තියනවද කියන අදහස තමයි ගණනය කරන්නේ. ලාභය සම්බන්ධ සියලුම අනුපාත ප්‍රතිශත විදියටයි ගණනය කරන්නේ. මේ රතු පෑනෙන් දාපු එක ඔයත් දාන්න. දැන් මට අනුපාත දැක්කම වෙයි. විකුණුම් යටට ඒ මත දාන ලාභය උඩට 100න් වැඩි කරලා තියෙනවා. චුට්ටක් සුද්ධ ලාභ අනුපාතය ඔය වගේ. විකුණුම් ආදායමින් කොටසක් නේ පුතේ ලාභ විදියට ඉතිරි වෙන්නේ. මම සුද්ධ ලාභ අනුපාතය ඉන්නේ මොකක්ද? සුද්ධ ලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද? යටට විකුණුම්. විකුණුම් වලින් ලාභ උපය. විකුණුම් යටට සුද්ධ ලාභය උඩට. අන්න 100න් වැඩි කරලා ප්‍රතිශතයක් විදියට ගණනය කිරීමක් කරලා තියෙනවා. ඔය අනුපාත දෙකේම අදහස දැන් වාට තේරෙනවා. මුලින්ම බෙදීමේ ලකුණක් තිබ්බොත් මුලින්ම කතා කරන්නේ මොන පදේද? බෙදීමේ ලකුණේ යට පදේ කතා කරනවා. ඊට පස්සේ තමයි උඩ පදේට විකුණුම් වලින් ලැබුණ දල ලාභය කොහොමද මේක? විකුණුම් වලින් ලැබුණ සුද්ධ ලාභය විකුණුම් ආදායමින් කොච්චරක සුද්ධ ලාභයක් ලබලා. ඔන්න ඔච්චරයි ඔය කියන අදහස. නම් මොකද දල ලාභ අනුපාතය කියන්නේ? විකුණුම් ආදායමේ කොපමණ ලාභයක් ලබලා තියෙනවද කියලා දල වශයෙන් දල ලාභ අනුපාත අපිට දල ලාභය දාලා ගණනය කරන්න පුළුවන්. සුද්ධ ලාභ අනුපාතය අදහස විකුණුම් ආදායමේ කොපමණ සුද්ධ ලාභයක ජාබයක් ලැබිලාද සුද්ධ ලාභයක් ඉතිරි වෙලාද කියන අදහස තමයි ඔන්න ඔතනදී ගණනය කිරීමක් කරන්නේ. ඒ වුණාම සරල කතා. ඔච්චරයි පුතේ. එන්න අපි අංක 1 දල ලාභ අනුපාතයේ චුට්ටක් කියවලා බලමු. මොකක්ද අංක 1 දීලා තියෙන්නේ? දල ලාභ අනුපාතය. බලන්න වරහණ ඇතුලේ තියෙන විස්තර කිරීම. විකුණුම් ආදායමෙන් අන්න යටපදේ විස්තර කරන්නේ. විකුණුම් ආදායමෙන් කොපමණ ආදායයක් දල ලාභයේ ලෙස ලැබේද යන්න මින් ප්‍රකාශ කෙරේ කියලා දීලා තියෙනවා. ඊළඟට 2 සුද්ධ ලාභ අනුපාත.
විකුණුම් වලින් කොපමණ අගයක් සුද්ධ ලාභයේ ලෙස ලැබේද යන්න මින් ප්‍රකාශ කෙරේ කියලා දෙන්න. සියලු ලාභදායීත්ව අනුපාත ප්‍රතිශත විදියට තමයි ගණනය කිරීමක් කරන්නේ. තේරුණාද කතා? මුලින්ම ඔය අනුපාත දෙක දිහා හොඳට බලන්න. ඊටු ටික මම කියලා දෙන්නම්. විනාඩියක් බලන්න ඔය දෙක දිහා. විකුණුම් ආදායනේ ලැබුණ දාන ලාභය. විකුණුම් ආදායම මත ලැබුණ සුද්ධ ලාභය. හරිද? ඊළඟට අපි යමු හිමිකම මත ප්‍රතිලාභ අනුපාත. ඊළඟ එක හිමිකම මත ප්‍රතිලාභ අනුපාත. හිමිකම මත ඉතින් මුලින්ම කියනකොට පුතේ හිමිකම මත කියන්නේ නම් හිමිකම යටට. මොකද්ද හිමිකමේ ප්‍රතිලාභය? අයිතිකරුව ව්‍යාපාරයකට මුදල් යොදනවා. හිමිකම කියන්නේ අයිතිකරුව යොදන මුදල් නේ පුතේ. හිමිකම මත ප්‍රතිලාභය. හිමිකමේ ප්‍රතිලාභය මොකක්ද? අයිතිකරුවෙක් ව්‍යාපාරයකට මුදල් යොදන බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ලාභයක් නේ. මෙතන දෙන්නේ පුතේ සුද්ධ ලාභය. ඉතින් ඔය ලාභදායීත්ව අනුපාතවල තනිකරම කතා කරන්නේ ලාභය ගැන. ලාභදායීත්වම. හිමිකම මත ලාභෙ කොච්චරක්ද බලන්න. අයිතිකරු කොච්චරක හිමිකමක් කොච්චරක මුදලක් යොදනද? ඒකට ලැබුණ ලාභය. ඔහුට ඒ වෙනුවෙන් ලබන ලාභය කොපමණක්ද කියලා. ඔතනදී ගන්න පුතේ මේ සුද්ධ ලාභය තමයි කරන්නේ. බලන්න අනුපාතයේ අදහස තේරෙනවා නේද කියලා රතු පෑනින් දාපුවා නියතල දාගන්න යටින් උඩට. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම යකට ඒ මත ලැබුණ ලාභය උඩ. ලාභය සම්බන්ධයි නම් 100න් වැඩි කරන ප්‍රතිශතයක් විදියට ගන්න එක. බලන්න වරහන් ඇතුලේ මොකද්ද කියලා තියෙන්නේ. ව්‍යාපාර ආයතනයක හිමිකරු ප්‍රාග්ධනයේ හෙවත් අයිතිකරුවන්ගේ අයිතිය වෙනුවෙන් කොපමණ ප්‍රතිලාභයක් ලැබී තිබේද යන්න මින් ප්‍රකාශ කෙරේ කියලා දේලා. ඔච්චරයි මේ සම්මත. මේ දලලාභ අනුපාත ගත්තේ කොහොමද? දලලාභයක් ලබන්නේ මොකක්මද? විකුණුම් වලින් තමයි පුතේ දලලාභය කියලාගේ. විකුණුම් යකට උඩට දලලාභ. සුද්ධ ලාභ අනුපාත විකුණුම් වලින් තමයි සුද්ධ ලාභයක් ලබන්නේ. විකුණුම් වලින් සුද්ධ ලාභය කොපමණද කියලායි ගණනය කරන්නේ. හිමිකම මත ප්‍රතිලාභ අනුපාත. හිමිකම යකට ප්‍රතිලාභය පුතේ සුද්ධ ලාභය උඩට. ඔච්චරයි. ඊළඟට මොකද හතර ඔකත් ඔය වගේම ලේසි කියලා දීපුවා මම මට කතාව තේරෙනවා. හැබැයි හරියට ફોකස් කරලා අහගෙන ඉන්න. අර ඊළඟට එක ඊළඟට එමු අපි යෙද වූ ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාභ අනුපාත. මොකද්ද යෙද වූ ප්‍රාග්ධනය කියන්නේ? කියලා දෙන්නම් අහගෙන ඉන්න. යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාත. මොකද මේ යෙද වූ ප්‍රාග්ධනය කියන එකේ අදහස කියලා දෙන්නම්. ඒතකොට යෙද වූ ප්‍රාග්ධනය පුතේ යකට. ඒකට ලැබෙන ප්‍රතිලාභය තමයි උඩට. බලන්න. මොකද මේ යෙද වූ ප්‍රාග්ධනය කියන්නේ? ඔයා මට ගිණුම් කරන සමීකරණය කියන්නේ එකපාර වක්කම් සමානයි මොකද්ද? හිමිකම ධන වර්ගකී. මේක ඔයා ලියා ගන්න ඕනේ. මම පස්සේ ලියා ගන්න දෙන්නම්. දැන්ම දාගන්න එපා. මොකද්ද ගිණුම් කරන සමීකරණයේ වක්කම් සමානයි හිමිකම ධන වර්ගකී. හරි. වක්කම් සමානයි හිමිකම ධන වර්ගකී. දැන් ඔයාට මෙතන පේනවාද පුතේ ව්‍යාපාරයකට අයිතිකරු ප්‍රාග්ධනය දුවොත් කොහොමද සමීකරණෙට හිතන්න අයිතිකරු රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රාග්ධනය යොදන කොහොමද සමීකරණ බලපෑම අයිතිකරු රුපියල් ලක්ෂ 5ක මුදලක් ප්‍රාග්ධනය විදියට දුවොත් ලක්ෂ 5කින් හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 5කින් වක්කම් වැඩි හරිද දැන් අයිතිකරු ළඟ තිබ්බ මුදලනේ පුතේ උදා මෙයාගේ ඇති ලක්ෂ 5යි තිබ්බේ ආ ලක්ෂ 5ම දැම්මා වක්කම් වැඩි වෙනවා වගේ හිමිකම් වැඩි. සමාන ලකුණේ දෙපැත්තේ බලපෑම මොකද? තවත් ව්‍යාපාරයක් කරගෙන යන්න පුතේ ප්‍රාග්ධනයක් මදි නම් ව්‍යාපාරට මුදල් මදි නම් අපිට බැංකු ණයක් මගින් මුදල් සම්පාදනය කරගන්න පුළුවන්. එක්ක අයිතිකරු යොදනවා යාට යොදන්න බැන්න ලෝන් එකක් ණයක් මගින් මුදල් සම්පාදනය කරන්න. හිතන්න ලක්ෂ 3ක බැංකු ණයක් ගත්තා කිය. එහෙනම් කොහොමද සමීකරණයට බලපන්. ලක්ෂ 3ක වගකීම් වැඩි වෙනවා. මේ පැත්තෙන් ලක්ෂ 3ක වක්කම් වැඩි. දැන් මට පේනවාද ව්‍යාපාරයකට මුදල් යොදපු පාර්ශව දෙකම
අයිතිකරුවොත් ව්‍යාපාරයකට මුදල් යොදනවා පුතේ. අයිතිකරු ප්‍රේදාන ප්‍රමාණවත් මුදල් නොමැති නම් ණයක් මගින් මුදල් සම්පාදනය කරගන්නත් පුළුවන්. ඔයාලට දැන් කතාව තේරෙන්නේ නැති. මේ ව්‍යාපාරයකට අවශ්‍ය අර මුදල් සපයන පාර්ශ්ව දෙක කවුද? වක්කම් ගොඩනැගෙන්නේ පුතේ මේ පාර්ශ්ව දෙකේ බලපෑමක්. අයිතිකරුවොත් ව්‍යාපාරයකට මුදල් යොදනවා. අයිතිකරුට මුදල් ප්‍රමාණවත් මදි නම් පුතේ ණයක් කරා මුදල් සම්පාදනය කරනවා. ඒතර ව්‍යාපාරයකට සරලම කතාව ප්‍රාග්ධනය යොදන මුදල් යොදන ප්‍රධාන පාර්ශ්ව දෙකයි. අයිතිකරුවොත් මුදල් යොදනවා, ණයකරුවොත් මුදල් යොදනවා. එනේ ඒ පාර්ශ්ව වලින් ඒ මාර්ග වලින් තමයි පුතේ අපි මුදල් සම්පාදනය කරන්නේ. ඒ වුණත් සරල කතාවක්. ඔය මුදල් ප්‍රවාහ ප්‍රකාශන වල මූල්‍ය කටයුතු වලදීත් ඔක කතා කරන්නේ. කොටස් නිකුත් කරලා අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න පුළුවන් සමානයි. තව බැංකු ණය, උකස් ණය වගේ අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න පුළුවන්. සරල කතාව උච්චරයි. ඒ වුණා නම් උතන යෙදවූ ප්‍රාග්ධනය කියන එක අදහස මෙන්න මේ පාර්ශ්ව දෙකට තමයි පුතේ යෙදවූ ප්‍රාග්ධනය කියලා අපි ගන්න. මම දැන් ගත්තා ගයන් අයින් කරන්න. යෙදවූ ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේ කියන පාර්ශ්වයන් දෙක. හරිද? යෙදවූ ප්‍රාග්ධනය කියලා කියන්නේ මෙන්න මේ පාර්ශ්වයන් දෙක. හරිද? එතකොට හිමිකම කියන එකේ අදහස තමයි අයිතිකරුවෝ සමාගම කැප්ටටම අයිතිකරුවෝ හින්දා අපි ඒකට අයිතිකරු ප්‍රාග්ධනය කියලා කියනවා. මේකට පුතේ ණයක් හරහා අවශ්‍ය මුදල් රැස් කරගන්න හින්දා අපි ඒකට ණය ප්‍රාග්ධනය කියලා කියනවා. මොකද්ද පද දෙක? අයිතිකරුවොත් ව්‍යාපාරයකට මුදල් යොදනවා අපි ඒකට අයිතිකරු ප්‍රාග්ධනය කියනවා. ණයක් හරහා අවශ්‍ය මුදල් අපිට බැංකු ණයක් වගේ දිගු කාලීන ණය ගැන පුතේ මෙතනදී කතා කරන්නේ. ජංගම වගකීම් නෙවෙයි දිගු කාලීන ණය. ජංගම නොවන වගකීම්. ඒ දිගු කාලීන ණයක් මනියොත් අවශ්‍ය මුදල් අපිට සම්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය මෙන්න මේ පාර්ශ්ව දෙක තමයි පුතේ ඔතනදී අපි යෙදවූ ප්‍රාග්ධනය කියලා කතා කරන්නේ. තේරුණාද කතා? ඔය පිටුවේ යට 27 වෙනි පිටුවේ යට තියෙන ඉදේ ඔයා ඔන්න ඔක ලියා ගන්නවා. එතනදී ඔයාගේ පෑනෙන් මුලින් පද තුන චුට්ටක් ඈඩ් කරලා ලියා ගන්න. මේ රතු පෑනෙන් දාපු ටික රතු පෑනෙන් දාන්න. 27 පිටුවේ යට. ලියා. සමීකරණ මුලින් හිමිකම යටින් ලියන්න පුතේ අයිතිකරු ප්‍රාග්ධනය. වගකීම් යටින් ණය ප්‍රාග්ධනය. දැන් මම මේකට උදාහරණ ටිකක් ඔයාලට යටින් දෙන්න. පොඩි ඩොට් ටිකක් දාලා පොඩි තරු ටිකක් දාලා ඒකට උදාහරණ ලියන්න. මම චොට්ටක් මෙතන ලියන්න ඉඳපන්. මම ලියලා දෙන්නම්. හරිද? ඔන්න ඔය පාර්ශ්ව දෙක තමයි පුතේ ව්‍යාපාරයකට අරමුදල් සපයන. අයිතිකරුවොත් දෙනවා බැරි නම් ණයක් මගිනුත් අරමුදල් සම්පාදනය කරනවා. හරිද? ඒක තමයි අයිතිකරු ප්‍රාග්ධනය යටින් චුට්ටක් ලියන්න. අයිතිකරු ප්‍රාග්ධනය මේ අපි ගමු ඔය දෙකේ ප්‍රතිලාභ. දැන් යටට ඉන්නේ මොකක්ද? පුතේ? යෙදවූ ප්‍රාග්ධනය. හරිද? යෙදවූ ප්‍රාග්ධනය. යෙදවූ ප්‍රාග්ධනය. ඒතර යෙදවූ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? මෙන්න මේ පාර්ශ්ව දෙක වන්න මේකේ උඩින් මේ සංගල බාරන වගේ ලියාගෙන යෙදවූ ප්‍රාග්ධනය කියන්නේ මේ පාර්ශ්ව දෙක. මේ පාර්ශ්ව දෙක තමයි ප්‍රාග්ධනය උදා. ඒතර යෙදවූ ප්‍රාග්ධනය කියන්නේ ඔන්න ඔය කොටස් දෙකේ එකතු. ඒතර යෙදවූ ප්‍රාග්ධනය උදව අයිතිකරුවෝ ණයකරුවෝ. පුතේ මේ දෙපාර්ශ්වයේම ප්‍රතිලාභي උඩට තියෙනවා. හරි එතකොට යෙදවූ ප්‍රාග්ධනය කියන එකේ අදහස මොකද්ද? ඔයා ඕනේ නම් එතන සූත්‍රය අටත් ලියා ගන්න පුතේ යෙදවූ ප්‍රාග්ධනය කියන එකේ අදහස මොකද්ද? අයිතිකරු ප්‍රාග්ධනය ධන ණය ප්‍රාග්ධනය. හරිද මෙහෙම යටින් මොකද? එක දිගට ලියන්න යන්න එපා. පද දෙක දෙපැත්තට සුට්ටක් කියනවා. මෙතන යටින් අයිතිකරු ප්‍රාග්ධනය අහකට පැත්තෙන් ණය ප්‍රාග්ධනය. අයිතිකරුවේ ණයකරුවේ දෙපාර්ශ්වයම තමයි ප්‍රාග්ධනය උනන්නේ. අපි ඒකට යදවූ ප්‍රාග්ධනය කියලා කියනවා. එහෙනම් ඔය යදවූ ප්‍රාග්ධනයට ඒගොල්ලන්ට තියෙන ප්‍රතිලාභය මොකක්ද? ප්‍රතිලාභ
හරිද? ප්‍රතිලාභය තමයි පුතේ ඉතින් මෙතන උඩ ඔයාලට පෙන්නලා තියෙනවා. අයිතිකරුව යොදන ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය තමයි මොකද්ද? සුද්ධ ලාභය. අයිතිකරුවන්ට ලැබෙන්නේ ව්‍යාපාරයේ උපයන ලාභ. ඒගොල්ලෝගේ ප්‍රතිලාභ. ණය කවුරු හරි ණයක් දීලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ණය පොලියක්. ඔයාලට පේනවද දෙකේ ප්‍රතිලාභය ගන්න උඩින් දීලා තියෙන්නේ? අයිතිකරුව මුදල් යොදලා බලාපොරොත්තු වෙන ව්‍යාපාරයෙන් ලාභයක්. ණය පොලියක් නෙමෙයි පුතේ ලාභෙ කියන්නේ අයිතිකරුව. හරිද? හැබැයි ණයකරුවෝ ණයක් දීලා බලාපොරොත්තු වෙන එකට ප්‍රතිලාභ විදියට පොලිය. නම් ප්‍රාග්ධන යොදන පාර්ශ්ව දෙක යොදවූ ප්‍රාග්ධනයට ඒ පාර්ශ්ව දෙකේ ප්‍රතිලාභ දෙක පුතේ වෙනම උඩ. ප්‍රතිශතයක් විදියට ගණනය කරන්න 100න් වැඩි කරන්න. මොකද ලාභ සම්බන්ධයි නම් අනිවාර්යෙන් ලාභදායක අනුපාත ප්‍රතිශත විදියට තමයි ගණනය කරන්නේ. තේරුණාද කතාව? හරිද? තේරෙනවද සාමාන්‍ය කතාව? ඔන්න ඔක දැන් මට පැහැදිලියි. ප්‍රාග්ධන යොදන පාර්ශ්ව දෙකක් ඉන්නවා. ඒ පාර්ශ්ව දෙකේ ප්‍රතිලාභ තමයි පුතේ උඩට ගන්න. ඔතන ප්‍රතිලාභ දෙක අඩු වෙන වෙනම පෙන්නනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඔය යටට යෙදවූ ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ණය ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? මෙතන යටින් පොඩි තරු දෙකක් වගේ ඩොට් දෙකක් දාලා ලියා ගන්න. අයිතිකරු ප්‍රාග්ධනය කියන්නේ සමාගමක නම් පුතේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වායි ටියුබ් එකේ වාගේ ටියුබ් එකේ අට ලියාගෙන මේ නෝට් එක ළඟ සාකෝ මම කියපියෙන් ලියන සාකෝ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි සංචිතයි. ඒ සියල්ල පුතේ සමාගමකින් මේ කමට යාලාලනේ. දැන් සමාගම් කරපු එයා මේව දාන්න. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි සංචිතයි. හරිද? අයිතිකරු ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයයි සංචිතයි. හරිද? ණය ප්‍රාග්ධනයට එන්නේ මොනවද? ණය ප්‍රාග්ධනයට එන්නේ පුතේ වරණීය කොටස්. ඔයා දන්නවා වරණීය කොටස් ගැන කතා කරද්දී අපි සමාගම් ටියුට් එකේ ඔය දෙකේ ලක්ෂණ ගැන කතා කරද්දී මේක අයිතිකරු ප්‍රාග්ධනය කියලා කතා කරා. මේ වරණීය කොටස් ණය ප්‍රාග්ධනය. අර ණයක් ගත්තොත් පොලී ගෙවනවා වගේ පුතේ මේවට ලාභාංශ ගෙවීම අනිවාර්යයි නේද? කොටස් නිකුත් කරලා මුදල් ගත්තොත් ණයක් ගත්තා වගේ. මම ණයට පොලී ගෙවනවා වගේ අනිවාර්යෙන් අපි ලාභාංශ ගෙවන්න ඕනේ. යන්නේ එතකොට එයාගේ ප්‍රතිලාභ ඉතින් වරණීය කොටස් ඉන්නේ ණය ප්‍රාග්ධනයට සහ දීර්ඝකාලීන ණය. ලියන්න අනිත් එක දීර්ඝකාලීන ණය. ඔය ජංගම නොවන වගේ බැංකු ණය උපස් ණය වගේ. එහෙනම් මොනවද අයිතිකරු ප්‍රාග්ධනය කියන්නේ? සාකෝ ධන සංචිත ණය ප්‍රාග්ධනය කියන්නේ වරණීය කොටස් දීර්ඝකාලීන ණය. වරණීය කොටස් නොතිබ්බොත් ගන්නද දීර්ඝකාලීන ණය ටික මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔච්චරයි උතරම. දැන් ඔයාලට පේනවා මොකද්ද යෙදවූ ප්‍රාග්ධනය කිය? කවුද පුතේ ප්‍රාග්ධනය යොදන්නේ? අයිතිකරුවොත් යදනවා ණයකරුවොත් යදනවා. මේ දෙපාර්ශ්වයේ ප්‍රතිලාභය ඕන ඊතලයක් දාලා මේ පෙන්නනවා. අයිතිකරු ප්‍රාග්ධනයට සුද්ධ ලාභය. ණය ප්‍රාග්ධනයට ණයට පොලිය තමයි ඒගොල්ලෝගේ ප්‍රතිලාභය. ඒක සමාන. ඔච්චරයි ඔකේ සරලම අදහස. එහෙනම් ලාභදායීත්ව අනුපාත හතරක් අපි දැනට කතා කරා. තව පොඩි අනුපාතයක් තියෙනවා පහ තිබ්බට ඔක අලුත් දෙයක් නෙමෙයි පුතේ. ඔක මෙන්න මේ හතරවෙනි එකේම තව පොඩි ළඟින් යන අනුපාතයක්. පහමක මුළු වක්කම් නැත්තම් වක්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මොකක් මත ප්‍රතිලාභයද? වක්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මම චුට්ටක් ඔක මේ හරියට ලියලා පෙන්නන්නම් එතන ඉන්නේ. වක්කම් මත ප්‍රතිලාභ අනුපාතය. යටට එතකොට එන්නේ පුතේ මුළු වක්කම්. වක්කම් මත ප්‍රතිලාභය නම් යටට එන්නේ වක්කම්. දැන් ඔයාලට කියන වක්කම් මත ප්‍රතිලාභය කියලා හොඳට අහන්න ඕනේ. වක්කම් මත ප්‍රතිලාභ. දැන් ඔයා මට කියන වක්කම් කියන්නේ මොකද්ද? මේ වක්කම් කියන්නේ වක්කම් යොදන්නේ කවුද? කලින් මම පෙන්නුවා. අයිතිකරුවොත් ව්‍යාපාරයට වක්කම් යොදනවා. කලින් පෙන්නුවේ ලක්ෂ 5ක බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? ලක්ෂ 5ක අයිතිකරු ප්‍රාග්ධනයක් දැම්මොත් මොකද වෙන්නේ? මේකම වැඩි වෙනවා ව්‍යාපාරේ වක්කම් වෙනවා. ලක්ෂ 3ක ණයක් ගත්තොත් බැංකු ණය ලක්ෂ 3ක වගකීම් වැඩි වෙනවා වක්කම් වැඩි වෙනවා නේද? නම් මේ පාර්ශ්ව දෙකේම බලපෑම මත මේ පාර්ශ්ව දෙකේම බලපෑම මත ව්‍යාපාරේ වක්කම් වැඩි වෙනවද නැද්ද? වක්කම් ගොඩ නැගිනවද නැද්ද? මේ පාර්ශ්ව දෙකේම බලපෑම මත ව්‍යාපාරික වක්කම් ගොඩ නැගෙනවා. අයිතිකරු මුදල් දැම්මා. ණයක් ගත්තත් පුතේ ව්‍යාපාරික වක්කම් ගොඩ නැගෙනවා. වෙන යටට එන්නේ වක්කම්
දැන් වත්කම් වල ප්‍රතිලාභෙකුත් විතර ප්‍රතිලාභ. දැන් අයිතිකරුවන්ට ප්‍රතිලාභෙ මොකද්ද? අයිතිකරුවන්ට ප්‍රතිලාභෙ ඕනනම් ඔයා මෙතනින් ඊතලයක් දාලා යට පුළුවන් නම් ඉඩ දිනනවා නම් සුට්ටක් ලියාගන්න පුතේ. අයිතිකරුවන්ගේ ප්‍රතිලාභය තමයි සුද්ධ ලාභ. සුට්ටක් මෙතනින් පුළුවන් නම් යටට ඊතලයක් දාලා ලියාගන්න අයිතිකරු ප්‍රාන්තරය තමයි මේ. ඒකේ ප්‍රතිලාභය තමයි ඕනනම් කොටුවක් දාලා ලියාගන්න සුද්ධ ලාභ. අයිතිකරු ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ සුද්ධ ලාභ. මෙතන යටින් ණය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය තමයි පුතේ ණය පොල්. ණය පොල්. අයිතිකරු ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය යටින් කියන සුද්ධ ලාභේ ණය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභේ ණය පොල්. එතකොට දැන් වත්කම් වලට පුතේ වෙනම ප්‍රතිලාභයක් නැහැ. මොකද්ද? වත්කම් වලට වෙනම ප්‍රතිලාභයක් නැහැ. ඉතින් වත්කම් වල ප්‍රතිලාභය කියන්නේ වත්කම් සමානයි. සමීකරණයට වත්කම් සමානයි. හිමිකම දාන වගේ. මෙයා ලක්ෂ පහක් දැන් මෙයා ලක්ෂ 3ක් ණයකින් ගත්තා. දෙකේ එකතුව මේ පැත්ත ලක්ෂ 8යි. එතන මේ දෙකෙන් ලක්ෂ 5ක් අයිතිකරු දානවා. මම ඔයාලට කලින් දෙන්න උදාහරණයක් ගන්නවා. ලක්ෂ 5ක් අයිතිකරු දානවා. ලක්ෂ 3ක් බැංකු ණයක් මගින්. මුළු වත්කම් කොච්චරක් ගොඩ නැගෙනවද? ලක්ෂ 8ක්. එතකොට මේ දෙකේ ප්‍රතිලාභය කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනය යොදලා බලාපොරොත්තු වෙන්නේ ලාභ. මෙයා වගකීම් යොදගෙන ණය ප්‍රාග්ධනය බලාපොරොත්තු වෙන්නේ පොලියක්. එහෙනම් මේකට ලාභය, මේකට පොලියේ මුටේ ප්‍රතිලාභය. මම ඕන සුට්ටක් මේ ළඟින් ලියා ගන්න මේකේ ප්‍රතිලාභය මොකද්ද? මේ ප්‍රාග්ධනය යොදලා ප්‍රතිලාභය තමයි සුද්ධ ලාභය. ප්‍රාග්ධනය යොදලා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය තමයි සුද්ධ ලාභය. මේකේ ප්‍රතිලාභය. මේකේ ප්‍රතිලාභය ණය පොලියේ සරලම කතා. වාර යටින් ලියපෙක මම පොඩ්ඩක් පොලින් ලියමි. මේ අදාළ පාර්ශ්ව දෙක අනුමුදල් සපයන බලාපොරොත්තු වන ප්‍රතිලාභය. ඕකේ සරල කතා. ඉතින් වත්කම් වලට පුතේ වෙනම ප්‍රතිලාභයක් නැහැ. වත්කම් යොදන්නේ හොඳට අහගෙන ඉන්න. වත්කම් යොදන්නේ මේ පාර්ශ්ව දෙක නම් වත්කම් යොදන්නේ මේ පාර්ශ්ව දෙක නම් වත්කම් වල ප්‍රතිලාභය බවට පත් වෙන්නේ මේ පාර්ශ්ව දෙකේ ප්‍රතිලාභය තමයි. ආයි මොකද්ද කිව්වේ? වත්කම් යැදෙන්නේ මේ පාර්ශ්ව දෙකේ බලපෑම මත වත්කම් වල නැගෙනවා. මේ දෙකේ ප්‍රතිලාභයම තමයි පුතේ වත්කම් වල ප්‍රතිලාභය. මේ දෙකේ ප්‍රතිලාභය මේ පැත්තට සමාන වෙන්න ඕනේ. වත්කම් වල වෙනම ප්‍රතිලාභයක් නැහැ. යටට දාන්නේ මුළු වත්කම්. මේ කියන්නේ මේ කියන ලක්ෂ 8. නොකිය කියන්නේ බලන්න සමීකරණ එහා පැත්තම තමයි. අර කලින් එකේ කතා කරේ. මෙන්න මේකේ කතා කරපු එක තමයි. මෙතනට එන්නේ. මෙතනට එන්නේ තෙදවු ප්‍රාග්ධනය කියලා කියන්නේ. දැන් මේ අගයන් දැන් තෙදවු ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය ලක්ෂ 5යි. ණය ප්‍රාග්ධනය ලක්ෂ 3යි. යටට එන්නේ ලක්ෂ 8යි. ලක්ෂ 8ට පුතේ දෙකේ ප්‍රතිලාභය උඩට දාන්න. මෙතන වත්කම් වල සමීකරණ අනිත් පැත්තේ බලපෑම දැන් කතා කරන්නේ. වත්කම් කියන්නේ ඒකම නෙති යෙදවු ප්‍රාග්ධනය කියපු එක තමයි මේ පැත්තේ මේ වත්කම් කියන්නේ. ඉතින් ප්‍රාග්ධනය යෙදුවා. ඒ යෙදවු ප්‍රාග්ධනය මත වත්කම් කරන කියලා වත්කම් බිහි වෙන. සරල කතාවක. යෙදවු ප්‍රාග්ධනය කියලා අපිට ගත්තේ පුතේ ලක්ෂ 5යි ලක්ෂ 3යි ලක්ෂ 8. ඉතින් මේකේ වත්කම් කියලා ගන්න යටට ලක්ෂ 8. අර එකම කතාව එකම කාසිය දෙපැත්ත වගේ එකම කතාව දෙපැත්තකින් තමයි මේ විග්‍රහ කරන්නේ. අතර යෙදවු ප්‍රාග්ධනය කිව්වා. මේකේ පුතේ අනිත් පැත්තේ වත්කම් කියලා කියනවා. යෙදවු ප්‍රාග්ධනයට ලැබෙන මේ පැත්තට ලැබෙන ප්‍රතිලාභයම තමයි සමාන ලකුණේ මේ පැත්තට දාලා දෙන ප්‍රතිලාභ දෙක මොකක්ද උඩට වත්කම් වල ප්‍රතිලාභය මොකක්ද මේ පැත්තේ වත්කමට අදාළ ප්‍රතිලාභේ සමාන ලකුණේ එහා පැත්තෙන් එන ඉතින් මේ ප්‍රතිලාභය මේකට සමාන වෙන්නේ නේද මේ යගේ මේකට සමානයි නම් මේ පැත්තෙන් එන ප්‍රතිලාභය මේකට සමාන වෙනවා මේකේ ප්‍රතිලාභය මොකද්ද වත්කම් වල සුද්ධ ලාභය දාන ණය පොලි අනිවාර්යෙන් ලාභ සම්බන්ධයි නම් 100න් වැඩි කරලා දැන් ඕක ඇත්තටම මේ ලොකු අනුපාතයක් නෙමෙයි. හරිද මේ ටිකයි වාගේ වෙදී. මට කියන දරලාභ අනුපාතය කියන්නේ මොකක්ද? විකුණුම් වලින් තමයි ලාභ ලාභ. එහෙනම් විකුණුම් වලින් දරලාභ උඩට. සුද්ධ ලාභ අනුපාත විකුණුම් වලින් සුද්ධ ලාභ. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම යටට හිමිකමේ ප්‍රතිලාභේ ලාභ උඩ. අනිවාර්යෙන් 100න් වැඩි කරලා. යෙදවු ප්‍රාග්ධන යොදන පාර්ශ්ව දෙකයි අයිතිකරුවයි ණයකරුවයි. නම් අයිතිකරු ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනයයි යකට දැම්මා. මේ දෙකේ ප්‍රතිලාභ සුද්ධ ලාභයයි ණය පොලියයි කියන දෙක උඩට ගන්න. අනිවාර්යෙන් 100න් වැඩි. වත්කම් මත ප්‍රතිලාභ අනුපාත කියන්නේ වත්කම් යොදන්නේ මොකද මේ පාර්ශ්ව දෙක නම්. වත්කම් යොදන්නේ මේ පාර්ශ්ව දෙක නම්. ඒතර වත්කම් කියලා මේ පැත්තෙන් ලක්ෂ 8 ගත්තා. මේ පැත්තෙන් ලක්ෂ 8 ගත්තත් ඒක. වත්කම් වල ප්‍රතිලාභය කියලා අලුත් ප්‍රතිලාභයක් නෑ. මේ පැත්තෙන් එන ප්‍රතිලාභය තමයි මේ ප්‍රතිලාභයට සමානයි. වත්කම් වල ප්‍රතිලාභය සමාන ලකුණෙන් එහා පැත්තේ ආපු හිමිකමයි කියන්නේ අයිතිකරු ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනයයි දෙකේ ප්‍රතිලාභය වල තේරුම් සරල කතා සමීකරණ දෙපැත්ත පුතේ මේ විග්‍රහ කරේ. එකම කාසිය දෙපැත්ත වල. ඔච්චරයි සම්බන්ධ කතා.
එන්න යටවාට ලාභදායීත්ව අනුපාත ගණනය කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් දීලා තියෙනවා. මොනවද දීලා තියෙන කරුණු? අභ්‍යාසයේ අවශ්‍යතාවය අනුව ශුද්ධ ලාභයේ ලෙස බදු පෙර ලාභය හෝ බදු පසු ලාභය භාවිතා කළ යුතුයි. මේ ලාභේ විදියට පුතේ ගොඩක් වෙලාවට අපි බදු පසු ලාභය තමයි ගන්න. මේ බදු පෙර ලාභය කිව්වොත් ඉතින් ඒක දාලා හදන්න වෙනවා. ගොඩක් වෙලාවට බදු පසු ලාභය තමයි භාවිතා කරන්නේ. දෙවෙනි මේ කරුණ මොකද්ද? මුළුවක්කම් යන්නට අන්න මේ ටික විස්තර කරනවා. මුළුවක්කම් යන්නට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වක්කම් පැත්තේ එකතුව ගත යුතුයි. එසේ එහිදී ප්‍රතිලාභය ලෙස වක්කම් වල ප්‍රතිලාභය මොකක්ද? මේ පැත්තේ කියන ප්‍රතිලාභය මොකක්ද? ප්‍රතිලාභය ලෙස ශුද්ධ ලාභය හා ණය පොලී වල එකතුව ගත යුතුයි. සමීකරණේ වල බෑ මොනේ පුතේ කියන්නේ එච්චරයි ඉතින් යාටි කන්නේ. තුන්වෙනි කරුණ සියලු ලාභදායීත්ව අනුපාත ප්‍රතිශතයක් විදියට ගණනය කරන්න ඕනේ කියලා කියනවා.